ගොඩාක් කම්පනීස් තියෙනවා. හැබැයි අපිට බොටම් එන්ඩ් එකේ අපි හැමෝම බලන්නේ ලංකාවට යමක් කරන්න. එතකොට අපි මේ වීඩියෝ එක කරන්නේත් එතන ඉඳගෙන. අද ආවා මේ රොයල් ගයිඩ් ට්‍රැවල්ස් එක පැත්තේ. මේකට චූටි පොඩි කන්සල්ටේෂන් මැනේජ්මන්ට් පැත්තේ මගේ පොඩි කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. මේ කම්පැනි එක දිහා බැලුවමත් ඇත්තටම ලංකාවේ අපේ කට්ටිය වෙන රටවල් වල අපේ බිස්නසස් එස්ටැබ්ලිෂ් කරන්න ඒ වගේම අපේ රට ප්‍රොමෝට් කරන්න කොච්චර මාංශ වෙනවද කියලා හිතෙනවා. මේක දැක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති නියන් ලංකාවේ පොඩි ලංකාවේ වැඩි එහෙම තමයි අපි වැඩි හරියක් මේකේ ඉන්නේ. එතකොට අපි තුරට ගියත් මම හිතන්නේ වැඩියෙන්ම පේන්න තියෙන්නේ ලංකාව ගැන විස්තර. සිනෙත් ඉන්නවා සිනෙත් එක පොඩ්ඩක් කතා කරමු. මේ සිනෙත් මේ දවස්වල මම හිතන්නේ මේ ලංකාව ප්‍රොමෝට් කරනවා මේ UAE වලයි අනික් මාකට්ස් වලයි. සිනෙත් පොඩි අදහසක් තියෙනවා මොනවද ලංකාවේ ඇත්තටම ලස්සන දේවල් මොනවද කියන එක. මේක අපි විතරක් නෙවෙයි වෙන කම්පැනිස් ගොඩාක් තියෙනවා UAE වල ටුවරිසම් කම්පැනිස් තියෙනවා. එතකොට සිනමන් කිං කොකනට් ඒ වගේ ඉම්පෝර්ට් කරන කම්පැනිස් තියෙනවා. ගොඩාක් කම්පනීස් තියෙනවා. හැබැයි අපිට බොටම් එන්ඩ් එකේ අපි හැමෝම බලන්නේ ලංකාවට යමක් කරන්න. එතකොට අපි මේ වීඩියෝ එක කරන්නේත් එතන ඉඳගෙන. ලංකාව ගත්තොත් සිනිත් මොනවද කියන්න පුළුවන්? මොනවද ලංකාවේ හයිලයිට් කරන්න පුළුවන් දේවල්? ඔව් අපිත් සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය දේවලුත් අපි හයිලයිට් කරනවා. කියන්නේ කොමන් දේවල් හයිලයිට් කරනවා. සාමාන්‍යයෙන් සීගිරිය අනුරාධපුර පොළොන්නරුව ඒ වගේම ගත්තොත් නුවරඑ වගේ දේවල්. ඊට අමතරව අපි ගොඩක්ම හයිලයිට් කරනවා මේ ටිකේ කියන්නේ මෙහෙන් හෝටන් තැන්න හයිලයිට් කරනවා. ඒ කියන්නේ ගොඩක් මෙහෙ ඉන්න සාමාන්‍යයෙන් වැඩිපුර අරාබි ජාතිකයන් ගොඩක් කැමති ඒ වගේ දේවල් බලන්නත් එක්ක. ඔව් හෝටන් තැන්නේ මේ අපේ ඉන්න නේද මේ කොටිය අර බයිසිකල් වලත් යනකොට මගේ වෙලාවෙම මේ ළඟදී සමාජ මාධ්‍ය ගොඩක් ඉතින් ඒ වීඩියෝ එක උච්චා වුණා. මේ ඒකත් ඉතින් ගොඩක් ඇත්තට මම හිතන්නේ ඉතින් ලොකු වාසනාවක් සාමාන්‍ය එහෙම දකින්න හම්බ වෙනවා කියන එක. නැත්තම් සාමාන්‍යදී මේ වගේ රටක ඉන්න කෙනෙක් නැත්තම් ගොඩක් දුරක රටක ඉන්න කෙනෙක් කොච්චර දුරක් ගෙවාගෙන එන්න ඕන සාමාන්‍ය මේ වගේ දෙයක් දකින්න ඉතින්. මේ ඊට අමතරව සාමාන්‍යයෙන් අපි තවත් ප්‍රොමෝට් කරනවා ඉරාවනා සිප් ලයින් එක. ඒකත් එක්කම සාමාන්‍යයෙන් ආරුගම්බේ සර්ෆින් වලට මොකද සීසන් එකට ගොඩක් ආරුගම්බේ සර්ෆින් වලට සෑහෙන කට්ටියක් එනවා. අපි ඒකත් ඉතින් ප්‍රොමෝට් කරනවා මේ ටිකෙන්. ඔව් මේ ආරුගම්බේ ගත්තොත් එහෙම මේ ඒකෙත් එක ගොඩාක් ඇක්ටිවිටිස් තියෙනවා නේ ගොඩක් ඒකත් ඊට අමතරව ගත්තොත් සිනෙත් අපි දැන් ට්‍රැවලින් කියන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකෙන් එළියට ආවොත් තව මොනවද අපිට මේ ලංකාවේ ප්‍රොමෝට් කරන්න පුළුවන් දේවල් ලංකාවට බෙනිෆිට් එකක් ගේන්න පුළුවන්. මොකද ලංකාවේ මම හිතන්නේ ලොකු පර්සන්ටේජ් එකක් ලොකු ජනගහනයක් දැන් ලංකාවෙන් එළියේ ඉන්නවා. ඒතර අපි හැමෝටම යුතුයකමක් තියෙනවා මොනවා හරි දෙයක් රට වෙනුවෙන් අපි දෙයක් කරන්න හරි අපි සමාජලට ඉනිෂিয়েට් කරන්න හරි ඒක බිස්නස් එකක් හැම වෙලාවම නෙවෙයි. ඔව් අනිවාර්යෙන් මම හිතන්නේ අපි වගේම කියන්නේ ලංකාවෙන් එළියේ ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් ඉතින් ඒ වගේ කියන්නේ ඒ ඉන්න රටේ කට්ටියට කියන්නේ එදිනෙදා මොන ගහනවා නම් සාමාන්‍යයෙන් ඒ ඉන්න රටේ කට්ටිය ජීවත් වෙන කට්ටිය ලංකාව ගැන පොඩි දේවල් ටිකක් ඒගොල්ලොත් එක්ක ෂෙයා කරා නම් සාමාන්‍ය අපි ලංකාව මේ වගේ දේවල් කියලා එතකොට ඒගොල්ලොත් පෙළඹෙයි අවිල ලංකාව කවදා හරි බලන්නේ. ඔව් ඒකත් හරි. ඒක ඉතින් ඇත්තටම ගොඩක් ඉතින් ලංකාවේ ආර්ථිකයට ලොකු හයියක් වෙනවා. ඒකත් එක්කම කියන්න පුළුවන් කියන්නේ ලංකාවේ සාමාන්‍ය දැන් මං කියපු දේවල් වලට අමතරව සාමාන්‍ය අකමැති කෙනෙක් කියනවා නම් සාමාන්‍ය ආයුර්වේද පැත්තේ ආයුර්වේද ට්‍රීට්මන්ට් වලට ගොඩක් එන්න පුළුවන්. සාමාන්‍ය යෝගා වගේ දෙයකට එන්න පුළුවන්. මොකද ඒ දේවල් වලටම සාමාන්‍යයෙන් දැන් වෙන රටවල වලටත් හොයාගෙන යන කට්ටිය ඉන්නවා. ඒ වගේ ඉතින් ලංකාවෙත් අපිට ඒ දේවල් ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔව් ආයුර්වේද එහෙම මම හිතන්නේ සමහර යුරෝපියන්ස්ලා වුණත් හොයාගෙන ඇවිල්ලා ඒ වගේ ට්‍රීට්මන්ට්ස් අරගෙන යන තැන් තියෙනවා නේද? ඔව් සෑහෙන්න. ඔව් අපිට ඒක කියන්න පුළුවන්. ඊට අමතරව සිනෙත් මට නිකන් ඔලුවට ආපු දේ තමයි දැන් ලංකාවේ ඔය අපේ පාරම්පරික වෙස් මූණු ඒ වගේ දේවලුත් තියෙනවා නේද? ඔව් ඒ කියන්නේ සාමාන්‍ය වෙස් මූණු ගත්තාම මම හිතන්නේ මම දැනුවත් නම් ලෝකේ කියන්නේ ලංකාවේ තියෙන වෙස් මූණු ඇත්තට මේක ලංකාව විතරයි තියෙන්නේ. ලංකාවට තියෙන ලොකු අයිකන් එකක්. ඒකත් වෙස් මූණු ආය ලංකාවේ ඉන්න අලියා. දැන් අපි මෙතනත් දකින්න පුළුවන් සාමාන්‍ය අපි අලියා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ අලියා කියන්නේ ගොඩක් රටවල කියන්නේ ගොඩක් විදේශිකයෝ දකින්න කැමති දෙයක්. ඔව් ඒකත් හරි සිනෙත්. එතකොට මේ තව මොනවද අපිට නිෂ්පාදන විදිහට අපිට කියන්නේ දැන් උදව් කරන්න පුළුවන් එක එකනට ෂෙයා කරගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ රටෙන් අපි හිතමු එක්ස්පෝර්ට්ස් කියලා සිනමන් මේ වගේ දේවල් කියනවා. එතකොට ටී තියෙනවා.
තව මොනවා හරි වාට මතක් වෙන දේවල් තියෙනවද? ඔව් සාමාන්‍ය ලංකාවෙන් කියන්නේ ටී සිනමන් කියන දේ කොහොමත් ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් රටවල කියන අපිට කියපුවාම එතරම් දකින්න පුළුවන් ගන්න පුළුවන් ලංකාවේ ටී සිනමන් කියන දේ. ඊටත් අමතරව සාමාන්‍යයෙන් දැන් නම් ටික ටික මාකට් එකට ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ පොල් උනත් සාමාන්‍යයෙන් ඒකයි සමහර තියෙන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ දේවල්. ඔව් අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන් නේ. ඔව් එතකොට මේක ඇත්තටම පොඩි ෆෝරම් එකක් අපි මේ බිල් කරන්න try කරේ හැමෝම වෙනුවෙන්. ඔයගොල්ලෝ මොනවා හරි හිතනවා නම් තව මොනවා හරි ලංකාවේ දෙයක් ප්‍රොමෝට් කරන්න පුළුවන් කියලා සමහරලාට කමෙන්ට් එකක් දාන්න. සමහරලාට ඒකට කවුරු හරි කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙයි. ඒවට ඇක්සස් තියෙන කෙනෙක් සමහරලාට ඔයා හදනවා නම් වෙස්මූණු ඔයාට මාකට් එකක් නැත්තම් දැනට එළියේ ඒක කමෙන්ට් එකක් දාන්න. එතකොට වෙස්මූණු ඇත්තටම අරගෙන විකුණන්න පුළුවන් කෙනෙක් නැත්තම් ඒකට මාකට් එකක් තියෙන කෙනෙක් සමහරලාට ආර්ට් ගැලරි එකක් වගේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන් වෙන රටක. එතකොට එයාට පුළුවන් එයාව සම්බන්ධ කරගන්න. අපි බලමු අපි වෙනුවම මොනවා හරි ටිකක් ෂෙයා කරගෙන හැමෝම වෙනුවෙන් යම් හොඳ දෙයක් කරන්න. ඔව් එහෙනම් මේ අපි තරක් නෙවෙයි කවල් කම්පැනි සුතා ගොඩක් ඉන්නවා. පිට අපි හැමෝම ඇත්තටම සහෝදරයෝ වගේ වැඩ කරන්නේ. අපි බලමු හැමෝම වෙනුවෙන් අපි යමක් ෂෙයා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. Thank you. Thank you.